Hi. प्रेमये मंदहासिनी අයිබෝන් සුබ සන්ධ්‍යාවක් කියලා පිළිගන්නවා ටේල් ඔෆ් යුරෝප් YouTube නාලිකාවට ඔබ සියලු දෙනාම සාදරයෙන්. ඉතින් ලංකාවට ආවා ඇවිල්ලා හරියටම දැන් සතියකට කිට්ටු වෙන්න එනවා. ඉතින් vlog එකක් කරන්න ඕනේ කියලා හිත ඉන්න ගමන් ඉන්දී අද හිතුවා vlog එකක් කරන්න. මම යනවා පොඩි මියුසික් කවර් එකක් කරන්න. ඉතින් ඒකට යන්න දැන් ස්ටුඩියෝ එකට යන්න ලේස්ති වෙලා ඉන්නේ. මම හිතුවා ඒකේ vlog එකක් කරන්න ඕනේ කියලා. ස්ටුඩියෝ එකෙන් මට කිව්වා හවස 5ට එන්න කියලා. ඉතින් මාත් එක්ක පිටිපස්සේ ඉන්නවා අපේ තඩි. ඔයාලා දැකලා නැහැ මීට කලින්. මගේ යාළුවෙක් ලංකාවේ. ඉතින් එයාත් එක්ක යන්න හදන ස්ටුඩියෝ එකට ඉස්සෙල්ලා මේ ඉමුදුවට යන්න ඕනේ. ඉමුදුවට සල්ලි ගන්න බැංක් එකෙන්. ඊට පස්සේ අපි යන්න ඕනේ ස්ටුඩියෝ එකට. ඉතින් වීඩියෝ එකේ ඉන්න ජය වේවා. ඉතින් ආපු දවස් ටිකේම දන්නවනේ පාටි තිබිලා මේ කැරට් එකක් ගෙනල්ලා නෑවෙන ගෙදරකින් හරියටම සතියකට පස්සේ තමයි අද තමයි ගිහින් දෙන්නේ. ඉතින් මුල් දවස් ටිකේ විතර ගෙවුණා. ලොකුවට කොහෙවත් ගියේ නෑ. ගෙදර තමයි හිටියේ. ඉතින් අද තමයි එළියට යන්නේ අර මං කිව්ව වැඩේට. ඉතින් දැන් යන ගමන් ඉන්නේ අපි පොදුවට ගිහින් හම්බෙමු. උතුරනවා යන තැනකට යන්න නීල කොහො හඬ ඇහෙනවා වන්නි තුලාවේ මහත්යට සීතල ඇති පොල්ලක මඩුවේ එන හිත වෙල්පනකට ගුලිවේ ඇඹුල හදන් හනිකට එන්නම් රත්තරනේ ඇඹුල හදන් හනිකට එන්නම් රත්තරනේ. දැන් ඉන්නේ ඉමදුව සල්ලි ගන්න තැනට ආවා. අපිත් ඉන්නවා. දැන් අපි දෙන්න යන්න හදන්නේ ස්ටුඩියෝ එකට. ඉතින් එතනට ගිහින් හම්බෙමු. ඉතින් අපි දැන් ස්ටුඩියෝ එකට ඇවිල්ලා ඉන්නේ. මෙතන ඉන්නවා තාඩි. එතකොට මෙතන ඉන්නවා මෙයා මේ ඇඳවත් ගන්න ඕනවා. යල්ලි. මෙයාගේ සින්දුව මම දාන්න වීඩියෝ එකේ. මෙයා දැන් නැතුණාට සාමාන්‍ය සින්දු අහලා තියෙනවා. කොපිරයිට් ගහන්න බෑ. කොපිරයිට් ගහන්න බෑ. මොකද්ද? කොහොමද? ඉතින් වෙලාවර 8:00යි. තාමත් වැඩේ යන ගමන් ඉමදුවට ආවා කෑම ගන්න ඕන නිසා. දැන් කෑම අරගෙන ආයි අපි යනවා ස්ටුඩියෝ ගාවට.
තා පොඩ්ඩේ ඉතින් තාමත් වැඩේ තාම මෙලඩි එක හදන ගම තාම වොයිස් කරේ නැහැ වොයිස් කළා තාම ටිකක් රෑ වෙයි සමහර විට යද්දි කටල්ලගෙන ප්‍රේමයේ මන්දහාසිනී යෞවනේ සීන සාදනී ඉතර සිදුව Psych! That's the wrong number! ඉතින් අද සින්දුව රෙකෝඩ් කරන්න ඇවිල්ලා දෙවනි දවසේ එදා රෑ මෙලඩි එක හදලා අපි වොයිස් කරන්න නැතුව ගියා. ඉතින් අද දෙවනි දවස ඇවිල්ලා තියෙන්නේ වොයිස් කරන්න. වොයිස් කරගන්න පුළුවන් වේද නැන්නේ බලමු. ඒක මාව පේන්නේ පේනවා. නැහැ. ඉතින් අද සින්දුවේ දෙවනි දවස එදා රෑ අපි මෙලඩි එක හදලා වොයිස් කරන්න නැතුව ගියා රෑ වෙච්ච නිසා. ඉතින් අද දෙවනි දවසේ ඇවිල්ලා තියෙනවා වොයිස් කරන්න කියලා හිතාගෙන බලමු මොකද වෙන්නේ කියලා වීඩියෝ එකේ ඉන්න. මේක දාන්න පොඩ්ඩක් නිකන් බලන්න. ඉනා පොඩි ඉඳන් මේක එක්ස්පෝර්ට් කරලා හෝතාරුකා නිවාදමන්න නෙක්කලුම් විදා කට අරලා කියපන්. හෝතාරුකා නිවාදමන්න නෙක්කලුම් විදා මාසිතේ විදානිවන්න පෙම් පවන් සලා වචන ටික හරියට මතක තියාගනින්. ජීවිතේ තාරකා නිවාදමන්න නෙත් කැලුම් විදා මාසිතේ විඩා නිවන්න පෙම් පවන් සලා වෙරළ කොනක හිඳ බොලෝ හිඳින්නේ hello check 1 2 1 2 1 2 1 2 එහෙනම් මට ඇහෙන්නේ කොහොමද කියම hello hello මගේ රත්තරයි හලුන්නේ ඔයාලා කාලද බීලාද කොහොමද ඕක දාගත්තම තව බය වැඩි වෙනවා ඒක තමයි කියන්නේ අයියෝ කියම මොනවද අයියෝ අයියෝ මම හොස්පිටල් දාන්න අයියෝ කියම බලන්න ළඟ එනවද මේ මන්දහාසිනී යෞවනේ සිහින සාදනී නීල නයන නිල්දී සීත නනින නින්නයි පාවයයි සුන්ද මම මයික් කියන්නේ නෙමෙයි කියන්නේ. ඒ තර මයික් කියන්නේ කියන්නේ